මම ඔන්න ඔයාලා සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා මගේ Minecraft එකට. ඔන්න ඉතින් මම තමයි ඉතින් ඔයාලගේ අදත් DS boy. එන චුට්ටා ඉන්න ගැම්මෙන්ම පොඩි වෙලක් තියෙනවා. බලමු. මෙන්න මේ විදිහට සද්ද ගන්නට අඩු කරලා අර ගැම්මෙන්ම දුන් යනවා නේද? රියවැලේ වැඩ නැහැ මම ඔයාලට කිව්වා වගේම අපි ගයක් හදන්න යන්නේ. මේක යට මොනවද නැතිනේ මේ කල්ලාගත්ත මේ නැති විදිහට එහෙම දෙපා. අපි අලුත් එක පොරවදිමු දෙපානේ. නිකන් ඉන්සත් තෝස්ස ගන්න ඕනේ නෑනේ අපි නිකන්. මම වෙලාවක මේ මොඳට වල්ලා අර අරුව මරනවා ඉදපන්කෝ දෙන්නවා. ඌ මල් කනවාම. ඒ වලින් වැඩක් නෑ. ඉතින් අපි කරන්න තියෙන වැඩේ හරියට කරමුකෝ එතකොට හරිනේ. පොඩි අවුලක් තියෙනවනේ. දැන් මම පොඩි වැඩක් කරන්න නෑ ටිකට ඉදපන් කොහට. හරිනේ. හන්නේ. අමාරුව. කඩුවයි ගල් කටුවයි පොරවයි තව කටුවයි ගල් කටුවයි හොරයි හරි ගල් කටුව තියෙන නෙමෙයි දැන් මම ගත්ත පොරකෝ යකෝ හිරෝන නෑනේ නැත තියෙන්නේ මේ වැඩක් නෑ ඩීයේ වුණා මට වැඩක්ම නෑ අපි ගමු මං ගත්ත මේ පොර හරිද පොර අම්මට උරු රැත් වෙන මෙතන තිබ්බ ගහකෝ දැන් අය කහට උනා හරි වෙලා ඒක අපි වැත්තන මේටි ඒ ස්වභාව ධර්මයේ වැරද්දක් මම හිතන්නේ මේ ගේම් එකේ කද නැති වුණ ගමන් ගහ මැරෙනවා ඒක තමයි මේ ගහන අන්තරස්ථාන වෙලා තියෙන්නේ ඔයාලට ඒක තේරුණාද? තේරුණා නම් කටම හිතපන්. අපිට මේ උඩ පැන්න ගත්ත මෙතන ලීටියක් තියෙන හිටියත් කඩාගමු. දැන් බැරි වෙලා යකේ කෙල්ල ගැහුවොත් මේ ඔක්කොම ටිකට ඔක්කොට අම්මට මී මඩි වැඩක් අමතුකුණා හිතපන්. යකා ගැහුවොත් කමන්නේ. මේ Minecraft එකේ මට අවුඩු මේක සේව් කරගන්න අම්මට බුදිය ගත්ත නෙමෙයි. කමන්නේ බා. බුදිය ගත්තාම ඇති. හරි දැන් අපි සේව් වෙලා ඉන්නේ දැන් අද සේව් වෙලා තමයි ඉන්නේ. අපි මරනොත් අද ගාමින් මතුවෙනවා ඒක හොඳ වැඩක්. මේක හතරස්තහන් වෙයිද දන්නේ. ඕ අඩෝ මම මොනවා හරිද පොඩි බඩුවක් දැක්කා. අඩෝ මම දැක්ක දේ හරි බං ගම්මාන. අපි ඒ ගිහලා පදිංචි වෙමුනේ. ඒ ගිහලා අනුන්ගේ ගෙවල් අරන් ඉන්න ඕනේ. මාළු ඉතින් අපි ඒ ගම්මානේ දියුණු කරගෙන අපි දියුණු වෙමු. බලමු මේ ගම්මානේ හොඳ නම් අපි යතන තියෙන බඩු ටිකත් අරන් යමු. බලමු ගම්මානේ නම් හොඳයි තාම අස්සට ගියනේ. අපි දැන් මෙහෙම ගැම්මෙන් ගිහිල්ලා මම ගැදුම් ටික අරන් එමු. එන්ජරේ පැන යන් කැංගරු එක්ක යන්න බෑ හැබැයි. කමන්නේ එහෙම හරි යනවා. මේ මොකද මේ? මේක දැන්නේ බන්දේ. ඕකසේ මොක්කු ඉන්නවද නැහැ. නිකන් මෙතන බං නිකන් ඔය නිදානයක් තියෙනවද? මෙන්න මෙව්ව තියෙනවා. මෙව්ව නම් වටිනවා. දැන් නෑ ඕනේ තියෙන විශේෂ. අපිට මේ ගගක් වයි තිබ්බොත් ගගෙන් එහා පැත්තට පැන ගන්න පුළුවන් කොහේ. අම්මා ආසයි බං මෙව්වට නම්. මාත් ඉතින් ඔය වගේ වල තමයි ආසයි. ආස කිව්වල දැන් පොඩි අවුලක් තියෙනවා. මෙතන අපිට වැඩකට ගන්න පුළුවන් දෙයක් නෑ.
ගල් තියෙනවා ගල් කඩා ගන්න පස්සෙම ගල් අම්මානෙත් ඇතිබා. හයි දැන් විනාඩි කොච්චරක් විතර ගිහිල්ලා ඇතිද නේ? බලමු කොච්චරක් විතර ගිහිල්ලාද කියලා. පහක් කමන්නේ තව අපි ගම්මානෙට යම් බඩු ටික අරන් මච්චිලා රෙකෝඩ් කරන්න බාන්නෙත් නැහැ. හැබැයි ඔයාලා වැඩත් ඇති. මම රෙකෝඩ් කරන්න බාන්නේ ඇත්තට. කැඩියන් යකෝ කැඩියන් කරන්නේ ටේබල් එක ආවද දන්නේ නැහැ. මේ ගන්න මේ ගල්ද දන්නේ නැහැ. හරි જાතියක් කියවලින් වැඩන අපිට මේවත් කරන්න අම්මට මේක නම් වටින එක වටිනවා බා. තාමුන්නේ වටින අපිට ඕඩක් නෑ. අම්මට හොද එලේට මතක් වුණේ. අපි මේ ටික අපිට ගම්මාන එපා වුණත් වගේ මාව අවශ්‍ය ගන්න එපා කිව්වා. මේ ටිකයි මේකෙත් තිබ්බනේ සෙට් එක. අපි ගෙදර එහෙ ගිහිල්ලා දුන්න උත්සාහගෙන අහම මේ ඒක නිකන් මේකෙන් කන්න මේකෙන් තව කරන්නේ. මොකද කරන්නේ පොඩි වැඩක් කරන්නත් හිතන මේ කැඩුව මොන වෙයිද නේ යකඩ හින්දා ඒක ඕ මල තෝත් මේ වැඩේ අඩෝ හෙල්ත් මේව පිරුණා. ඔය නිකන් පහන් කුරු ඒවත් අරන් යන්න ඕන වෙනවා. මේ දමල් જાතිය තරම් මේවත් ඕනයි කියලා මට හිතෙනවා. අරන් මිය කොහෙද මේ ඔක්කොම එකක් හරි දැන් ඉතින් කොල්ලෝ ගලවන අපි ගම්මානට යාත්‍රා කරමු. මෙන්න වම දකුණ කියලා කෙලගෙන යන්න. කෙලගෙන ගිහිල්ලා මම වීඩියෝ එක අවසන් කරන්නයි කියලා බැලුවා. අඩෝ ඇපල් අපිට කන්න කෑමක් හම්බුණා. දැන් මෙතන කන ගන්නත් ඕන. එපා මෙහෙම. බොරු වැඩ දාන්න ගිහලා බොරුවට නිකන් ඉල්ලන් කන්න ඕනේ නේ. මෙන්න ආයෙත් නානවා මේ විලේජ් එකක් නේද කියලා. පොඩි අතලක් ගමු ඉතින් පින්නත් අහන්නනේ. මල්ලි කොල්ලා ඉඳලා ලොකු අපි අපිට දැන් ගයක් හොයාගමු තට්ටු දෙකක්. තට්ටු දෙකක් වගේ හොඳයි. කම්මල් කරුවෙක් ඉන්නවා. එයාගේ දන්නේ නැහැ නිකන් ඔය තිබ්බේ. කන්දන්නේ නැහැ මොකක්ද දන්නේ. මන් දන්නේ තාම දන්නේ නැහැ. තට්ටු දෙකට හැබැයි වැඩි ආස නැහැ. මෙන්න මේකට වගේ අම්මට ඉක්කුවා. පාට ඉක්කුවා. හයි. ඔයාට කියන්නේ මේ මටම ගැලපෙන ගෙවල් නෑනේ බම් මෙහෙ. ඔබ තට්ටු දෙකට හැදුවොත් නේගල යන්නෙත් නෑ. ආසත් නැහැ වැඩි පළයන්කෝ. කුණු හරපත් කියන පකේ. මං කිව්වේ කවුනක් දන්නේ නැහැ. නැත්තම් කට වහින්න බන් තෝ. ආයිත් කමන්න. හයින් කිව්වේ. අන්න තියෙනවා මට ගැලපෙන ගියක්. පොඩි අවුලක් තියෙන ගායන් ෆාම් එකක් තමයි කොහමද ගියක්. මේ ආකාරයට පොරවන මේ ටික කඩාගමු. දන්නේ තාම දන්නේ දෙයක් නෑ දන්නේ. හරි මේක අපි ඊළඟ වීඩියෝ එකේ හදුමු එනම් කොල්ලනේ මං ගියා මං ඔයාලගේ DS boy